ඉතින් සුබ දවසක් SHP Clubs කියන මගේ channel එකේ අලුත්ම වීඩියෝ එකකට තමයි ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද ඔයාගේ වීඩියෝ එකට ලේසියෙන් විදිහකට thumbnail එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මොකද thumbnail එකක් කියන්නේ කියලා. ඉතින් thumbnail එකක් කිව්වම ගොඩක් අය හිතනවා මේක ලොකු දෙයක් කරන්න අමාරු දෙයක් එහෙම දෙයක් කියලා. හැබැයි thumbnail එකක් කියන්නේ හදන්න අමාරු දෙයක් නෙමෙයි. අපිට ඒක සරල පහසු ඇප් දෙකක් විතර පාවිච්චි කරලා හදාගන්න පුළුවන් එකක්. ඔයාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ඒක පේන්න තියෙන ඉන්ටර්ෆේස් එකට තමයි thumbnail එක කියලා කියන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔක්කොම කලින් මගේ channel එක subscribe කරලා bell icon එක show දාලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝ වලට එතනින් ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් අපිට මේකට ඕන වෙන්නේ ප්‍රධාන විදිහට ඇප් දෙකයි. එකක් තමයි Pixel Editor. එහෙම නැත්නම් Pixel Lab කියන ඇප් එක. ඇප් එක ඉතින් මේක අපි ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ Pixel Lab කියලා. එතකොට මම මේ කලින් ගත්ත හින්දා පෙන්නනවා. මේ තියෙන්නේ මේක හොයාගන්න ලේසි. මේ ගොඩක් ෆෝන් වල පෙන්නන්නේ Pixel Editor කියලා. ඉතින් මේක ලානිල් පාට පසුබිමක් ඇතුලේ තියෙන ඩබල් ඉඩි වෙච්ච PDF එකකින් තමයි පෙන්නන්නේ. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම අපිට ඕන වෙනවා සිංහල ටයිප් කරගන්න සිංහල ෆොටෝ එඩිටර් කියලා ඇප් එකක්. ඉතින් මමත් මේක කලින් අරගෙන තියෙනවා. හින්දා මෙතන පෙන්නනවා. මෙන්න මේ වගේ ඇප් එකක්. මේකෙන් දැන් අපි සිංහල දේවල් ටයිප් කරගන්නේ. හරි. අපි දැන් මෙන්න මේකෙන් බෑක් වෙමු. දැන් අපි කෙලින්ම යනවා Pixel Lab කියන ඇප් එකට. මගේ ෆෝන් එකේ P අකුර තියෙන තැන මෙන්න මේක පෙන්නනවා Pixel Lab කියලා. හරි. ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක පේනවා. ඉතින් මේක අපි ඕකේ දෙන්න ඕනේ. දැන් මේක ඕකේ දුන්නම් ඔයාලට මේ පේනවා කලින් හදපු thumbnail එක මේක සිංහල ටයිපින් නැතුව තියෙන එකක්. ඉතින් අපි මේක delete කරගමු. හරිද? අපි මේක delete කරගමු. දැන් ඔයාලට පේනවා ඇති. මම මේක කලින් lock කරලා තියෙනවා delete කරන්න බෑ. හරි. ඔන්න මම ඔක්කොම delete කරගෙනයි තියෙන්නේ. දැන් අපි අලුතෙන් එකක් හදන්න යන්නේ. අපි මුලින්ම මෙන්න මේ තියෙන පොත් දෙක වගේ මාකට් ගාවට ගිහිල්ලා පොත් දෙක කියන්නේ මෙතන තියෙන එක නෙමෙයි මෙන්න මෙතන තියෙන පොත් දෙක වගේ මාකට් ගාවට ගිහිල්ලා මේකට කලර් කියන එකට යනවා. කලර් වලට ගිහිල්ලාට මෙන්න මේ තනි පාට ඕනනම් ගන්න පුළුවන් නැත්නම් මික්ස් වෙච්ච පාටත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම ටිකක් ලස්සන පාටක් මේකට දාගන්නවා. නැත්නම් ඔයාලට මෙන්න මේ පාට වර්ග උනත් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ පාටක් මම දැන්ට දාගත්තා. ඊට පස්සේ මෙතන තියෙන හරි මාක් එක ඔබන්න ඕනේ. ඊට පස්සේදී අපිට මේකට අවශ්‍ය වෙනවානේ ඇඩ් කරන්න ඉමේජ් ටිකක්. ඉතින් මේකෙන් මෙහෙම හිමීට බැක් වෙලා ඔයා ගැලරියට ගිහිල්ලා ගැලරියට නෙමෙයි. ගැලරියට ගිහිල්ලා ඔයාලට ගන්න පුළුවන් අන්නව සේව් කරලා තියෙනවා. අපි ඉතින් මේක ගන්නේ Google එකේ. අපි ඉතින් Google එකට ගිහිල්ලා ගහනවා මට මුලින්ම ඕන වෙනවා YouTube launcher. ඒ කියන්නේ YouTube blog එක. YouTube කියලා ගහනවා. එතකොට දැන් ඉමේජ් වලට යන්න පුළුවන් අපිට. ඕල් තියෙන එකකින් අපි ඉමේජ් වලට යනවා. ඉමේජ් වලට ගියාම මෙන්න මේ YouTube blog එක පෙන්නනවා. අපි මේ YouTube blog එක උඩ එක සැරයක් ක්ලික් කරනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේදී මේක නහක් කරායමු. මේක මම share දෙනවා. share දුන්නාට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඉතින් මේකට Bluetooth වලට ගිහිල්ලා දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේක වෙන විදිහට කරලා දෙන්නම්. ආල්ට මේක පොඩක් මම වුණා අපිට සේව් දෙනවා. හරිද? ඔන්න දැන් මේ අපේ ඉමේජ් වලට මේක ඇඩ් වෙනවා මම. හරි දැන් ඇඩ් වුණා කියලා පෙන්නනවා. අපි දැන් ගල්ලීට ගිහිල්ලා බලමු මේක ඇඩ් වෙලාද කියලා. මේක ටිකක් වෙලා යයි. හරිද? ටිකක් වෙලා බලන්න ඉන්නේ. හරි බලමු. හරි මෙන්න මේ විදිහට පහළට යනකොට අපිට පෙන්නනවා ඒක ඇඩ් වෙලා තියෙනවා. මේ තියෙන මම කලින් හදපු thumbnail ඔයාලට ඒවත් බලන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ඉතින් එහෙම ඇඩ් වෙච්ච YouTube blog එක. ඒ වගේම මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒකත් crop කරලා ගත්තා. ඒකත් මට ඕන වෙනවා මගේ වීඩියෝ එකක් හදන්න. හරි අපි මුලින්ම ගන්නෙ මෙන්න මේක. ඉතින් අපි මේක ක්ලෝස් කරලා අපි ආයෙත් යනවා Pixel Lab කියන ඇප් එකේ
ඉතින් මේකට ගිහින් ගමන් කලින් වගේ මේක අපි ඕකේ දෙන්න ඕනේ. ඕකේ දුන්නාම කලින් වගේම එනවා. ඉතින් මම කරන්නේ මොකද්ද? late. හරි. ඊට පස්සේ ආයෙමත් මේ ගියා කලර් එකක් තේරුවා. මෙන්න මේ මික්ස් වෙච්ච කලර් වලට ගියා. එතනින් පාටක් දාගත්තා. හරි මාක් එක දුන්නා. ඊට පස්සේ මෙන්න මේක. හරි නිකන් YouTube ස්ටුඩියෝ එකේ වගේ මාක් එකක් දෙන්නන්නේ. කොහොමද අපි මෙන්න මේ ඒ අපිට කරා ටෙක්ස්ට් ගහන්නේ. අපි සමහර සිංහල ටෙක්ස්ට් ගහගන්නේ සිංහලයෙන්. මේ පොත් එක උඩ එහා පැත්තෙන් තියෙනවා මම අර කිව්වගේ මේ වයිටි ස්ටුඩියෝ එකේ වගේ මාක් එකක් අපේ මෙන්න ඉම්පෝට් කියන එක ඔබනවා. මේ ඉම්පෝට් කියන එකෙන් තමයි අපි අර කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් මේකට දාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න මම මෙතනින් මගේ ඉමේජ් ටික තෝරගන්න යන්නේ. එකක් තමයි මෙන්න මේක. මම මුලින් මේක තෝරගන්නවා. ඉතින් මම මේක පොඩ්ඩක් ක්‍රොප් කරගෙන හරි ලකුණු දෙනවා. ඊට පස්සේ මට මේක මෙන්නෙන් පොඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙහෙම ටච් කරන්න එක නැති වෙනවා. දැන් මේක මට උන් විදිහට හරව ගන්න මෙන්න මෙතන තියෙනවා පොඩි මාක් එකක්. ඔයාලට පේනවා. ඒකෙන් මෙහෙම හරවන්න පුළුවන්. ඉතින් මම මේක මෙන්න මේ අයින් එකට තියලා තව පොඩ්ඩක් මේකට පොඩි කරගන්න ඕනේ. උඩා කරලා මේ විදිහට හරවලා මට ඕකේ කියලා හිතලා මෙන්න මේ කොහේ හරි වෙන තැනක ටච් කළා මේක ඕකේ වෙලා හරියනවා. හරි. දැන් අපි හදන්න යන වීඩියෝ එක මොකද්ද? අපි දාන්න යන්නේ මේක ටෙක්ස්ට් එක YouTube thumbnail හදමු. එහෙම නැත්නම් පහසු ක්‍රමයකට හදමු. හරි. ඉතින් දැන් මේක ටයිප් කරගන්න එකයි. මම මුලින්ම YouTube කියන එක ටයිප් කරන්නේ නැතුව මම අර කලින් ඔයාලට පෙන්වන ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. අන්න ඒක මෙතෙන්ට දාගන්න යන්නේ. මොකද එතකොට මේක තවත් ලස්සනට පේනවා. මේ තියෙන ඉමේජ් එක හදලා දුන්නා. එන්න මේ ගොඩාක් ලොකුවට එනවා. එතකොට මම කරන්නේ මේක ටිකක් ඉස්සෙල්ලා පොඩි කරගන්න ඕනේ. ටිකක් ඔන්න ගන්නට වගේ පොඩි කරලා මෙන්න මෙතෙන්ට තියෙනවා. YouTube. හරිද? ඊට පස්සේ වෙන තැනකට ටච් කරලා ඒක හදාගත්තා. ඊට පස්සේ අපිට දැන් ටයිප් කරන එක තමයි තියෙන්නේ. අප මෙන්න මෙතන ආල්ගෙන shapes කියලා එකක්. මෙන්න මේ shapes වලට ගිහම මෙන්න මේ වගේ කුටුවක් එනවා. මේක ඕන විදිහට ඇදලා හදාගන්න පුළුවන්. අපි මුලින්ම කරන්නේ මේකට පාටක් දාගන්න එක. ඉතින් මම පළවෙනි එකට දාන්න යන්නේ කහ පාට වගේ උරු පාටක්. මෙන්න මේ පාට මම හොඳයි කියලා දාගත්තා. දැන් මේක අපිට ඇදලා හදාගන්න පුළුවන්. මම මේ ගානට ඇදලා තව ටිකක් මෙහෙටත් ඇදලා මේක සම්පූර්ණයෙන් මෙහෙට ටිකක් දික් කරලා මෙන්න YouTube මාක් එක වැහෙන විදිහට මේකට සම්බන්ධ කරලා මේ විදිහට ටච් කරනවා. ඊපස්සේ අපෙන්ටර් එක ක්ලික් කරලා ඒක වෙනස් වෙනවද නැති කරගන්නවා. ඊට පස්සේ අපි මේකට ටච් කරනවා මුලින් වෙන මෙන්න මෙතන තමයි ටෙක්ස්ට් ගන්න. මෙන්න මේ ඒරපොඩ කියලා ටෙක්ස්ට් කියන එක දෙක සැරයක් ටච් කරන්න ඕනේ. එතකොට මෙන්න මෙතන වලට පේනවා new text කියන එක. ඉතින් අපි මේක මුලින්ම මෙතන එකක් ටයිප් කරගන්නවා. ඉතින් මේ edit වලට ගියා. අපිට ඕනේ ගහලා අපි මොකක්ද ගහන්න අපි ගන්න thumbnail කියලා. THUMB thumbnail. හරි. ඊට පස්සේ අපි ඕකේ දෙනවා. මෙන්න මෙතන තමයි මේ වචනේ තියෙන්නේ. දැන් මෙතන තිබ්බොත් මේ කැපෙයි අපිට ඒක ඕනේ මෙතෙන්ට. එහෙනම් මේක උඩ ක්ලික් කරලා මේ විදිහට හරි විදිහට හදවගෙන අපි ඒක මෙන්න මෙතෙන්ට ගෙන්න ගන්නයි යන්නේ. හරි. මෙන්න මේ විදිහට ගෙනාවා. ඉතින් චුට්ටක් හැලෙව්වා. ඊට පස්සේ අපිට මේක ලොක් කරගන්න ඕනේ කොහොමද? දැන් ඔයාලා දකින්න ඇති මගේ මේ thumbnail කියන වචනේ මම ලොක් කරන්නේ නැති මේ කහ පාට එක වෙනස් වෙන ගත්තා. ඉතින් මෙන්න වෙනස් වෙන එක නවත්තන්න මෙන්න මෙතන තියෙන උඩ තියෙන පොත් දෙකේ මාක් එකට ගිහිල්ලා මෙතන තියෙන ලොක් එක දැම්මම මේක හරියනවා. ඊපස්සේ ආයෙමත් ඒකමත් බැක් වුණා. thumbnail කියන එක දැන් අපි ලොක් කරන්න යන්නේ. ටිකක් අදින්න යන්නේ. මේකට ටච් කරලා ලොක් කරනවා. මට පේන්නේ පොඩි වුණා ගොඩක්. ඉතින් මෙන්න මේ වගේ පොඩි වුණාම මේක හරියට හදාගන්න බෑ. ඉතින් අපි වයින් කරලා අලුතෙන් ටෙක්ස්ට් එකක් දාගන්න තමයි යන්නේ. ඔයාලත් එහෙම පොඩි වුණොත් ආයෙ ටෙක්ස්ට් එකක් අලුතෙන් දාගන්න. දැන් මෙතෙන්ද ගිහිල්ලා ඕකේ කියන එක නැත්නම් කැන්සල් දෙනවා. ඒ කැන්සල් කරලා අපි යනවා අලුතෙන් එකක් ටයිප් කරන්න. එතකොට
අපිට අර විදිහටම අමත් පොඩ්ඩක් මෙහෙම බෑක් වෙලා ගිහිල්ලා එඩිට් වල ගිහිල්ලා ගහන්න ඕනේ අයිමත් thumbnail කියලා. අපි ගහමු T H U thumbnail ගහනවා. ඕකේ දුන්නා. දැන් මේක පොඩ්ඩක් ස්ටයිල් වලට ගිහිල්ලා බලනවා. ප්‍රශ්නෙන් එක අපිට විවිධ විදිහේ හැඩ පෙන්වනවා. අපි මේකෙන් ගන්නේ ඉතින් වලට කැමති හැඩයක් තෝරලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ හැඩය ගමු. හරිනේ. දැන් ඊට පස්සේදී අපි අලුත් එකක් ගන්න තමයි යන්නේ. කලර් වලට ගිහිල්ලා මම බ්ලැක් කලර් එක තමයි දෙන්නේ. බ්ලැක් කලර් දුන්නා. හරියක් දුන්නා. හරි. අපි ගහන්න යන්නේ මොකද්ද? අපි මේකට ගහන්න යන්නේ thumbnail කියන වචනය. දැන් අපි මුලින්ම කළේ මේකට YouTube logo set කළා. ඊට පස්සේ YouTube කියන image එක අරගෙන ඒකත් අපි set කරගත්තා. දැන් අපි මේ edit වල කියන text එකක් ගහන්න තමයි යන්නේ. හරිනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් back එකට වගේ අරගෙන edit වලට ගියා. thumbnail කියලා ගහුවා. හරියක් දුන්නා. හරි. මෙහෙට ගියා. ඕකේ කළා. මේක පේන්න කරන්න ඕනේ. ඊට පස්සේ මම ටෙක්ස්ට් වලට ගියා. new text කියන එක අයින් කළා. thumbnail ගත්තා. ඕකේ දුන්නා. ඊට පස්සේ අපි කෙලින්ම මේක අරගෙන යනවා අපිට අදාළ තැනට. මම මේ වල පොඩ්ඩක් හරවලෙන් පෙන්නන්න මේ කොහොම විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩොට් එකෙන් ලොකු වෙනවා. ඒකේ මෙන්න දෙපැත්තට යන්න පුළුවන්. ඉතින් මේක වෙන විදිහට හරවලා අපි අපිට ඕන තැනට මේක අරන් යන්න ඕනේ. අනේ දැන් මගේ ලොක් එකක් වැටලා ඉඳලා මේක මෙහෙම යන්නේ නැත්තේ. ඉතින් අපි ලොක් එක අයින් කරලා ඒක දෙන්න දාගමු. හරි මෙන්න මේ මාක් එක පේනවනේ. අපි මෙන්න මේකෙන් පොඩ්ඩක් ලොකු කරගෙන මේකෙන් මෙහෙම හැරෙව්වා. පේනවනේ කට් කළා හැරෙව්වා. ඊට පස්සේ මෙතන මේ තියෙන මාක් එක තියෙනවනේ. මේකෙන් මේ පැත්තට අදින්න තමයි තියෙන්නේ. දැන් මට මේ මෙතෙන්ට ගන්න ඕනේ මේ ටෙක්ස්ට් එක. ඉතින් අපි කරන්නේ මේකට ටච් කරලා මෙන්න මේ විදිහට ගේනවා. ගෙනල්ලා මේ හරවන එකෙන් මේක thumbnail කියලා පේන්න හදා ගන්න. ඊට පස්සේ මෙන්න මේකෙන් තමයි ලොකු කරන්නේ. ලොකු කරලා අපි ආයිමත් මේක පොඩ්ඩක් හරව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. තව පොඩ්ඩක් අපි මේක ඇන්ගල් කරගමු. මෙන්න එහෙම. ඊට පස්සේ ආයිමත් මෙතනින් පොඩ්ඩක් මේක කරගන්න. ඊට කලර් එක වෙනස් කරගන්න ඕනේ කියලා හිතුණා. මෙන්න විදිහට ඇදලා ගත්තා. ඊට පස්සේ ඒක කොහොමද ටච් කරලා යනවා කලර් වලට. ගිහිල්ලා ඉතින් බ්ලැක් දෙනවා. එතකොට මෙන්න මෙහෙම thumbnail කියලා පේනවා. හරි මෙන්න ඊට පස්සේ හරි ටික් එක දෙන්න ඕනේ. ටික් එක දීලා වෙන තැනකට ටච් කරලා අපි මේකට ලොක් එක දාලා ඉන්න. ඊළඟට දැන් අපි කරන්නේ YouTube thumbnail අපි මේකට ගහම YouTube thumbnail පහසු විදිහට හදන්න නැත්නම් මොකද අපි දැන් YouTube thumbnail එක ඇප් එකකින් හදමු. අපි එහෙම ගහමු. ඉතින් මම මේක තව පොඩි ෂේප් එකක් දාගන්න යනවා. ඉතින් ඒ හින්දා මම කරන්නේ එන්න මේ මාක් එකට ගියා. මේකට ගියා. ඊට පස්සේ ෂේප් වලට ගියා. දැන් මට ඕනේ එක ඇප් එකකින් කියන එක ගහගන්නේ. ඉතින් මම මේ ෂේප් එකට කලර් එක දෙනවා රෙඩ්. රෙඩ් දීලා ටික් එක දානවා. ටික් එක දාලා මේක ඇදලා පහළට අරගෙන අපි පොඩ්ඩක් පොඩි කරමු. ඊට පස්සේ මේක පහළට අරගෙන මට දැන් වැඩි ලොකු එකක් නෙමෙයි ගහන්න ඕනේ. එතකොට ඒ හින්දා මම අන්න මේ විදිහට YouTube එක පොඩ්ඩක් වැහෙන විදිහට මේක උඩට ගල්ලා හදලා මෙන්න මේ විදිහට නවත්තනවා. ඊට පස්සේ මම මේකත් මෙතෙන් ටෙක්ස්ට් වලට ගිහිල්ලා ටෙක්ස්ට් එකක් ගහනවා. මොකද මම ගහන්න යන්නේ එක ඇප් එකකින්. මුලින්ම බිඳුව එක ගැහුවා. ඊළඟට ඇප් කියන එකට කැපිටල් ගහමු. ඒක ලස්සනයි. ඇප් එක ඇප්. ඉතින් අපි ගහන්නේ ඊට පස්සේ සිංහලෙන් තමයි අපි එක ඇප් එකකින් හඳුන් කියන කැලේ ගහන්නේ. ඕකේ දුන්නා. මේක හිමීට ගෙනල්ලා මෙතනින් තිබ්බා.
ඊට පස්සෙත් මේකෙන් පොඩ්ඩක් ඇත්තා ආයිමත් මේක චුට්ටක් මෙන්න මේ විදිහට හදාගන්න චුට්ටක් ලොක් කරගන්න ඕනේ අදලා මේක කලර් එකක් දාගන්න ඕනේ කලින් වගේ මම මේක ඔක්කොම කලින් පොඩ්ඩක් බෝල්ඩ් කරලා ඉන්නවා චුට්ටක් ඇඩිට් වගේ අපි දාලා පොඩ්ඩක් බෝල්ඩ් කරමු හරි මේක හරි ලකුණක් දීලා ආයිමත් මේක ටච් කරගෙන මෙහාට ගිහිල්ලා මම 3D විදියට මේක හදනවා පේනවා ඇතිනේ ඊට පස්සේදී 3D shadow එකක් දානවා ඊට පස්සේ මම මේක හිමීට ගිහිල්ලා කලර් එක මාරු කරනවා කලර් එක මම මේකට දෙන්නේ ටිකක් ඩාර්ක් කලර් එකක් මට දෙන්න ඕනේ කියලා හිතුණා ඉතින් මම මේක ගිහිල්ලා පොඩ්ඩක් බලලා මේ මික්ස් වෙච්ච පාටවල් වලින් මෙන්න මේ පාට එක දෙනවා ඒක ලස්සනයි ඊළඟට එක ඇප් ඊළඟට මට මෙන්න මේක දිග වැඩි කියලා හිතුණා ඉතින් මම මේක සුට්ටක් කොට කළා හැබැයි මහත පොඩ්ඩක් වැඩි කරා ඔන්න ඔය ගන්නට වගේ හරි දැන් අපි මෙන්න මේ pixel lab කියන එකෙන් හදාගන්න කොටස් ටික හදාගන්න දැන් මේ අපි YouTube logo එක පොඩ්ඩක් තේනවා මදි වගේ හිතුණා මට ඉතින් මේ හින්දා මම කරන්නේ කොටම කලින් මේ අර ඇප් කියන කෑල්ල වෙනස් වෙයි කියලා හිතන හින්දා මම ඒක ලොක් එක දාලා එන්න මේ රෙඩ් පස්වීම පොඩ්ඩක් පහළට ගන්න ඕනේ සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට වගේ ගන්න ඕනේ ඊට පස්සේ ඒකෙම තියලා මම අතර ලොක් එක අයින් කළා ඒකත් පොඩ්ඩක් පහළට ගන්නයි යන්නේ ඔන්න ඔහොම ඊළඟට ඒකයිම චුට්ටක් ඔන්න ගන්නට වගේ ඊට පස්සේදී මේක අපි ලොක් එකක් දෙමු චුට්ටක් විතර හරවලා මෙන්න මේ ඇති අසත් මේ වෙනස් වෙයි කියලා හිතන්නේ මම ඒකට ලොක් එකක් දුන්නා දැන් මම මේකෙන් හදන ටික හදලා ඉවරයි දැන් මම රයිට් එක තියෙන්නේ මම අරගත්ත සිංහල ෆොටෝ එඩිට් කියන ටිකෙන් මට සිංහල ටික ගන්න තමයි තියෙන්නේ ඉතින් මම මේකෙන් එක්සිට් වෙන්න කලින් මේ thumbnail කියන එකේ ලොක් එක අයින් කරලා ඒක පොඩ්ඩක් බෝල්ඩ් කරගන්න යන්නේ ඉතින් මම මෙයාට ගිහලා පොඩ්ඩක් මේ වගේ දීලා ඊට පස්සේදී ඒක කලර් එක මට හොඳයි ෆොන්ට් වලට යනවා මම පොඩ්ඩක් ඒ ෆොන්ට් එකත් වෙනස් කරගන්න ඕන හින්දා ඊට පස්සේදී හොඳ ෆොන්ට් එකක් මෙතනින් තෝරන්න තමයි යන්නේ ඊට පස්සේදී මම මේක පොඩ්ඩක් පහළට බලලා ටිකක් ලොකුවට පේන විදිහේ ෆොන්ට් එකක් මේකට දාගන්නවා මේ ෆොන්ට් එක ඊට පස්සේ ඒක ඕකේ දුන්නා මම එතකොට මේක වචන දෙකකට ඇවිල්ලා කියලා වලට පේනවා ඒ කියන්නේ මේක ලොකු වැඩි ඒක තමයි මේ වෙලා තියෙන තිම චුට්ටක් කොට කරලා එතකොට ඒක ගන්නට ආවා YouTube thumbnail පොඩ්ඩක් ටච් කරලා පහළට ගත්තා හරි දැන් මට මේක වෙනස් වෙයි කියලා හිතන වෙනස් අපරාධ ලොක් කරලා දැන් මම මේකෙන් හදන ටික ඉවරයි ඉතින් මම ඒකින්ද කරන්නේ මේක සේව් කරන්න ඕනේ ඉමේජ් එක විදිහට සේව් කරන්න ඔතන මෙතනින් පොඩ්ඩක් සේව් වෙන්න කලින් ඔයාලා මේක සයිස් එකක් දෙන්න නැත්නම් ඔයාලා මේක thumbnail එකක් විදිහට හදනකොට ඔයාලට අවුලක් වෙන්න පුළුවන් ඉමේජ් සයිස් වලට ගිහිල්ලා කස්ටම් කියන එකට ටච් කරලා YouTube thumbnail කියන සයිස් එක තෝරලා ඕකේ දෙන්න. එතකොට ඔන්න සයිස් එක එනවා. ඊපස්සේ කලින් වගේම ඉමේජ් වලට ගියා. save to gallery ඕනේ දෙන්න. මේක අපි share කරන්නේ නැහැ. share කරන්නේ අපි image save එකක් දෙන්න. එතකොට අපිට මෙන්න මේ වගේ ටිකක් කියලා අපිට ගන්න. අපි image එක save වෙනවද කියලා බලන්න ඕනේ. ඔන්න තියෙනවා අපිට මේ image එක save වෙලා. YouTube thumbnail. හරි. අපි මේකෙන් back වුණා. ඊට පස්සේ අපි කෙලින්ම යනවා. අපි ගත්ත අනිත් පැත්තට මොකද්ද? සිංහල ෆොටෝ එඩිටර්. සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එකට ගිහිල්ලා අපි මුලින්ම මෙන්න මෙතන තියෙන ගිහිල්ලා from gallery කියන එකෙන් අපි අර තෝරගත්ත එක ගන්න ඕනේ. අපි ටයිප් කරන්න එකක් තියෙන්නේ එතන. just once වලට ගියා. ඊට පස්සේදී අර අපි ගත්ත pixel lab කියන එකෙන් හදපු ෆොටෝ එකට ටච් කළා. select image වලට ගියා. හරි ලකුණට දුන්නා. add text වලට තමයි යන්නේ. text වලට ගිහිල්ලා සිංහල පිළිගන්න සිංහල. අපුණි මනෝතේ ෆොන්ට් එකක් තෝරගන්න ඕනේ මේකෙත්. අපකද ගහන්නේ YouTube thumbnail එක app එකකින් හදමු කියලා ගහගන්න අපිට ඕනේ. ඒකට අපි මේක ටිකක් ලස්සන අකුරක් තෝරගන්න ඕනේ. අපි ගමු මෙන්න මේක සාමාන්‍ය අකුරක්. එතකොට මම සිංහල මගේ ෆෝන් එකේ සිංහල වලට මාරු කරගෙන එක කින් එක
මේ ෆෝන් එකේ සිංහල ගහනවා පොඩ්ඩක් අමාරුයි. ඔයාලට මම මෙන්න මේ විදිහට ඒක ගහලා ඉවරයක් කරගන්න එකකින් හදමු කියලා. මට මේ ෆෝන් එක පොඩ්ඩක් අවුල් වගේ හිතෙන්නේ මම ආයෙම ෆෝන් ස්ටයිල්ට ගිහිල්ලා මේක පොඩ්ඩක් මාරු කරලා බලනවා. මෙන්න මේ ෆෝන් එක මට හොඳයි කියලා හිතුණා. මම ටික් එක දුන්නා. ඊට පස්සේ මෙන්න මේ එකකින් හදමු කියන එක මගේ මේ ගත්ත කලර් එකත් එක්ක මේක ලස්සනට පේනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඇඩ් කරගෙන මේක පොඩ්ඩක් ලොක් කරගන්න පුළුවන් විදිහට මම බලනවා. ඕනේ ලොක් කරගත්තොත් කැත වෙයි කියලා මට හිතෙනවා. ඔය ගන්න හොඳයි ටික් එක දෙනවා. හරි. දැන් ඔන්න එකක් සේව් වුණාලු. ඉතින් මෙන්න මේ විදිහට අපි භාවිතා කළේ ඇප් දෙකයි. Pixel Lab කියන ඇප් එක සහ Photo Edit කියන ඇප් එක. ඉතින් මෙන්න මේ හදපු thumbnail එක මම මේ වීඩියෝ එකත් එක්කම අප්ලෝඩ් කරනවා. ඔයාලා ඒක බලන්න. ඉතින් වීඩියෝ එක තේරුම් නැත්නම් ආයෙත් බලන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. එහෙනම් අපි වීඩියෝ එක අදට මෙතනින්